වින්කි එඩියුකේෂන් YouTube නාලිකාව අදම සබස්ක්‍රයිබ් කර නීති ප්‍රවේශය සහ රජයේ තරඟ විභාග සඳහා සිංහල සහ සාමාන්‍ය දැනීම අභ්‍යාස නොමිලේ ලබා ගන්න. 2025 වසරේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල පැවැත්වූයේ කොහේද? වියට්නාමය. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ කවර රටක ජනාධිපතිවරයෙක්ද? ශ්‍රී ලංකාව. 2025 වසරේ ලෝක රූරජන තරඟාවලිය පැවැත්වෙන්නේ කිනම් රටකද? ඉන්දියාව. එම තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන සුරූපිනිය කවුද? අනුදි ගුණසේකර. ලෝක මව්වරුන්ගේ දිනය කවදාද? මැයි 11. ශ්‍රී ලංකාවේ ස්ථාපිත පළමු ශුක්‍රාණු බැංකුව පිහිටියේ කොහේද? කාසල් වීදිය, කාන්තාරෝහල. යුනෙස්කෝ ලෝකුරුම මතක ලැයිස්තුවට මෑතකදී එක් කරන ලද මෙරට ඓතිහාසික අංග මොනවාද? ත්‍රයිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදය. ජගත් ලෝකුරුම දිනය කවදාද? අප්‍රේල් 18. මෑතකදී බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වූයේ කිනම් ප්‍රදේශයකද? මාදුරුවේ ජලාශය ආශ්‍රිතව. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිල වශයෙන් අවසන් වූයේ කිනම් වසරකද? 2009 වසරේදී. වියට්නාමයේ වර්තමාන ජනාධිපතිවරයා කවුද? ලුවොන් කූං. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නව ප්‍රධානියා කවුද? ඊවන් පැපාජියෝ. ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා කවුද? බූමන් රාමකිෂ්ණන් ගවායි. දිගම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ලෝක වාර්තාවක් ලැබූ ජනාධිපතිවරයා කවුද? මොහොමඩ් මොයිස්. මෑතකදී චෙස් ක්‍රීඩාව වාරණය කළ ආසියාතික රට කුමක්ද? ඇෆ්ගනිස්තානය. යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශ ප්‍රධානියා කවුද? චාල්ස් වයිට්ලි. වර්තමානයේ ලොව වයස්ගතම පුද්ගලයා කවුද? එතෙල් කටර්හැම්. කේරළයේ විවෘත කරන ලද නව බහුකාර්ය වරාය කුමක්ද? විසින්ජාම්. නව පාප් වහන්සේගේ ජාතිකත්වය කුමක්ද? ඇමරිකානු ජාතිකයෙක්. උන්වහන්සේගේ මුල් නම කුමක්ද? රොබර්ට් ප්‍රෙවස්ට්. මෑතකදී ලිටියම් බැටරි සහතිකරණයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ආයතනය කුමක්ද? ලංකා කාගෝ ආයතනය. ඉන්දියාව විසින් පාකිස්තානයට එල්ල කළ ප්‍රහාරය කුමක්ද? ඔපරේෂන් සින්දූර්. ජාත්‍යන්තර ෆොබ් සංග්‍රහයේ ආසියාවේ අවුරුදු 30න් පහළ ව්‍යවසායකයන් 34 අතර පැමිණි ශ්‍රී ලාංකිකයන් කවුරුන්ද? චරිතෙන් සිල්වා, යානි කාමරසේකර සහ නිකින් මාතරාරච්චි. මෑතකදී වසර 15ක සිරදඬුවම් නියම පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා කවුද? ඔලන්ටා හුමාලා. 2025 වයස අවුරුදු 18 පහළ යෝන් මල්ල ක්‍රීඩා උළෙල පැවැත්වුණු රට කුමක්ද? සෞදි අරාබිය. එම ශූරතාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වෙන් රම් පදක්කම දිනාගත් ක්‍රීඩකාව කවුද? තරුෂි අභිෂේකා.
IPL ක්‍රිකට් තරඟාවලියේදී වේගවත් ශතකයක් වාර්තා කර ලාබාලම ක්‍රීඩකයා කවුද? වෛභව් සූර්යවංශී. ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වූ ශ්‍රී ලාංකිකයා කවුද? පුබුදු දසනායක.